හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් ඔයාලාද සෙට්ටලා ඉන්නේ HTML වලින් ගේන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්නේ ෆොන්ට් වලට අදාළ ටැග් ටිකක්. ඉතින් අපි මං එක නෝට්පෑඩ් එකට ගිහිල්ලා ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි සුපුරුදු පරිදි නෝට්පෑඩ් ++ එක ඕපන් කරගමු. ඕකේ හරි නෝට්පෑඩ්++ එක ඕපන් කරගත්තා. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ මේක ගහගමු ටයිප් කරගමු HTML හරි. ඊට පස්සේ එනවා අපේ head tag එක. ඊට පස්සේ එනවා අපේ title tag එක. අපි මේකට දාමු font tags. මම මේකට tags කියලා තමයි කියන්නේ. මොකද මේක tag කීපයක් අදාළ වෙන නිසා. ඉතින් අපි ඉස්සරහට තව tag එකක් තියෙනවා font කියලා. අපි ඒක ගැන කතා කරමු. හරි ඊට පස්සේ මේක close කරගමු. හරි පස්සේ අපි මේක close කරගමු. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ බලන්න නැතුව නම් මේකට ආවේ ඒ වීඩියෝ බලලා එන්න. ඉතින් අපි මුලින් වැඩ පටන් ගද්දී step by step මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ. හරි අපි body එක open කරගමු. ඊට පස්සේ මේක close කරගමු body. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. අපි HTML එකත් close කරගමු. HTML ඕකේ හරි. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ සාමාන්‍යයෙන් මේ ටැග්ස් ටික ඔයාලා දැනගන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඕනෑම ෆිල්ටර්ස් ඇප් එකක ඔයාලා පාවිච්චි කරන දෙයක්. කියන්නේ හිතන්නකෝ WhatsApp එකේ වුණත් Instagram Facebook එකේ වුණත් ඔයාලා වචන පේලියක් අලංකාර කරගන්න තමයි මේක යොදන්නේ. ඉතින් ඔයාලට කිව්වොත් මේක bold tag එකේ අපි use කරනවා. ආයේ italic tag එක ආයේ අපිට එනවා මේකේ underline tag එකක් කියලා. underline. ඉතින් මේකයි සාමාන්‍යයෙන් bold tag එකයි underline කියන එකයි ගොඩක් අය දන්නවා. හැබැයි මේ 75ක් දන්නවා. හැබැයි ඉතුරු 25 දන්නේ නැති දෙයක් තමයි මේ italic tag එක. මොකක්ද මේ italic කියන්නේ? අපි මේ ඒක හිමීට දැනගමු. ඉතින් මේ bold tag එකට මේ bold කියන එකට අපි වෙනම tag එකක් use කරනවා. හැබැයි මේ bold කියලා වචනෙම ගන්නෑ. අපි ඒක කෙටි කරලා අපි ඒක B tag කියලා තමයි ගන්නෙ. ඉතින් මේකට මේකටත් close එකක් අනිවාර්යෙන් වෙනවා B කියලා. හරි ඒ tag එකට අපි මේකට දාගමු smart city කියලා. ඊට පස්සේ එනවා අපිට italic නේ. හරි italic එකටත් අපි අර විදිහටම කෙටි කරලා I කියලා තමයි දාගන්නේ. ඉතින් මේකට කියන්නේ I tag එක කියලා. හරි smart city. ඉතින් මේකත් අර විදිහටම close වෙනවා. ඕකේ ඊට පස්සේ අපිට එනවා tag එක underline tag එක. මේකත් අර විදිහටම short form එකේ U tag කියලා තමයි කියන්නේ අපි. ඊට පස්සේ smart city මේකත් close වෙනවා. sorry මේකෙන් හරි දැන් අපි බලමු මේක save කරගෙන. ඉතින් file වලට ගිහිල්ලා මෙතන save as දෙන්න. okay හරි අපි මේක desktop එකේ දෙමු. ඉතින් අපි මේකට දෙමු font tags කියලා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මම අනිවාර්යයෙන්ම කිව්වා මෙතන ඔයාලගේ නම ගහලා ඉවරනට පස්සේ .html කියලා අනිවාර්යයෙන්ම type කරගන්න කියලා. ඊට පස්සේ මෙතන මේක all types දාගන්න. හරි ඊට පස්සේ මෙතන save දෙන්න. හරි දැන් මේක save වුණා. අපි බලමු දැන් මොන විදිහටද මේක අපිට පෙන්වන්නේ කියලා. හරි මම මෙතනට ගිහිල්ලා මගේ files වලට ගිහිල්ලා
okay අපි ඩෙස්ක්ටොප් ගිහිල්ලා මෙතන සේව් කරගත්ත එක බලමු මොන වගේද එක පේන්නේ කියලා. ඕකේ හරි මෙන්න මේ විදිහට තමයි අපිට දැනට පෙන්වන්නේ. මම ඒක හදලා පෙන්වන්නම් ඔයාලට. ඕකේ හරි මේක අයින් කරමු. ඕකේ හරි ඉතින් මම මේකත් එක්කම ඔයාලට හරි නෑ ඒ ටැග් එක මම පස්සේ කියලා දෙන්නම්. මොකද මං හිතන් හිටියේ ඔයාලට ටැග් එකින් එක කියන්නේ එකට අදාළ වෙන ටැග්ස් ටික මම ඔයාලට එකම වීඩියෝ එකකින් ගෙන්නම් කියලා. ඉතින් අපි දැනට මේ දෙක අයින් කරගමු. හරිද? අපි මේ දෙක අයින් කරගෙන මෙතනට මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්න h1 ටැග් එක අපි දාගමු. මොකද මෙතන අකුරු පොඩ්ඩක් ලොකු වෙන්න. හරි මෙතන මෙතන h1 එක ක්ලෝස් කරගමු. ඕකේ හරි සේව් දීලා අපි ගිහිල්ලා බලමු දැන් මේකට. හරි දැන් ඔයාලට පේනවාද අපි දැන් මන් දැම්මේ බෝල් ටැග් එක. ඔයාලට පේනවාද මේ දැන් h1 එකෙන් මේ අකුර ලොකු වුණා. හරිද? දැන් ඔයාලට වෙනස මම කලින් වීඩියෝ එකේ කිව්වා මේ h1 එකෙන් ටිකක් බෝල්ඩ් වෙනවා කියලා. ඉතින් ඒක පෙන්වන්න ඕන නිසා මේ මම ඔයාලට මේක අයින් කරලා පෙන්නන්න. පෙනෙයිද දන්නේ. ඕකේ. හරි අපි මේක ලොකු කරමු. දැක්කද? බෝල්ඩ් ටැග් එකෙන් මේක බෝල්ඩ් වෙනවා. හරිද? ඊට පස්සේ මේකේ ඉතාලික් ටැග් එකයි අපි අන්ඩර්ලයින් ටැග් එකයි දාමු. මේක හැබැයි එක යට එන්නේ අපි මම ඔයාලට බෝල් ටැග් එක පෙන්නපු නිසා මම මේ බෝල් ටැග් එක අයින් කරනවා. සහ මෙතන මේ තියෙන අන්ඩර්ලයින් ටැග් එක මම කට් කරගන්නවා. ඊට පස්සේ මම මේක සේව් කරගෙන අපි ඊළඟට යමු මෙන්න මේකට. අපේ ෆයිල් එකට. දැන් පේනවා ඇති මම ඉටැලික් ටැග් එක දැම්මේ. ඉතින් බෝල් ටැග් එකකින් කරන්නේ අකුරු තද පාට කරනවා. ඉටැලික් ටැග් එකකින් කරන්නේ ඔයාලගේ අකුරු පොඩ්ඩක් ඇල කරනවා. කියන්නේ පොඩ්ඩක් ඇද කරලා තමයි පෙන්වන්නේ. ඉතින් සාමාන්‍ය ටෙක්ස්ට් එකකට වඩා මේක ඇල වෙලා තියෙන කියලා ඔයාලට පේනවා. හරි. ඊට පස්සේ අපි ගමු අපේ අන්ඩර්ලයින් ටැග් එක. දැන් තියෙන අන්ඩර්ලයින් ටැග් එක අපි අර විදිහටම control S ඔබලා මේක සේව් කරගත්තා. ඕකේ. හරි අපි මේකට ගිහිල්ලා දැන් පේනවද ඔයාලට වෙනසක් වුණා. මේක දැන් බෝල්ඩ් වෙලත් නැහැ. මේ ඇද වෙලත් නැහැ. හැබැයි මේකේ යටින් ඉරක් ගිහිල්ලා තියෙනවා. අන්ඩර්ලයින් එකකින් කරන්නේ මෙන්න මේ ඉර යවන එක. ඉතින් මේ ටැග් හතර යන්නේ සාමාන්‍යයෙන් අපිට ලේසි විදිහක් තමයි මේ අකුරු හැඩ කරගන්න මේ ටැග් තුනෙන්. ඉතින් අපිට ආයි මම ඔයාලට ටැග් ටික කිව්වොත් අන්ඩර්ලයින් ටැග් එක sorry හරි මේ තියෙන්නේ අපේ ටැග් තුන. ඉතින් පළවෙනි ටැග් එක මොකද්ද? බෝල් ටැග් එක. ඒ කියන්නේ B ටැග් එක. අපේ දෙවෙනි ටැග් එක ඉටැලික් ටැග් එක. ඒ කියන්නේ I ටැග් එක. අපේ තුන්වෙනි ටැග් එක ඒ කියන්නේ U ටැග් එක. ඉතින් මෙන්න මේ ටැග් තුන තමයි අද මම ඔයාලට කියලා දෙන්න හිතාගෙන ආවේ. මම හිතනවා ඔයාලට මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන්ම subscribe කරලා bell icon all කරලා තියාගන්න. ඉතින් දන්න හැමෝටම මේ වීඩියෝ share කරලා මට sub එකක් දෙන්න. මොකද ඔයාලගේ උදව් නැතුව මට මේ zero to hero project එක ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා. හරි. ඉතින් ඒ ටිකත් මතක් කරන ගමන් මම අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් එන්න. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්කම අදට මං යනවා ආයෙත් අලුත් වීඩියෝ එකත් එක්ක ස්මාර්ට් සිටි YouTube channel එකට එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න. එහෙනම් අපි ගියා.